මිනිසුන් වර්තමානයේ අසමානතාවය පිළිබඳව බොහෝ දේ කතා කරමින් සිටිනවා. ධනවත්ම 100% අන් සියලු දෙනාටම වඩා ධනය ඒකරාශී වී තිබීම පිළිබඳ ඔවුන් කතා කරනවා. නමුත් ඒ සාකච්ඡා බොහෝමයක් කේන්ද්‍රගත වී තිබෙන්නේ එක්සත් ජනපදයේ පිළිබඳවයි. එහෙත් ගෝලීය වශයෙන් පවතින අසමානත්වයේද මීට වෙනස් නැහැ. මේ පිළිබඳව සමීක්ෂණයක් කරනු ලැබුවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැනි විශ්වාසනීය තොරතුරු ඇති තැන්වලින් ලබාගත් කරුණු පදනම් කර ගනිමනුයි. එහිදී හෙළිදරව් කරුණ විස්මිතයි. ඒ එක්සත් ජනපදයේ අසමානතාවයට වඩා ගෝලීය අසමානත්වයේ දරුණු බවයි. අපි මේ ප්‍රස්ථාරය දෙස බලමු. මේ ලෝකයේ ධනය මේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන ලෙස ධනෙ බෙදී යාමක් නිරූපණය කරනු ලබනවා. ඒ කණ්ඩායම් පහකට අයත් සියලු දෙනාට සමාන ලෙස බෙදී තිබෙනවා. එහෙත් දැන් අපි ඔබට පෙන්වන්නේ සැබවින්ම එක් කණ්ඩායමට බෙදී ගොස් තිබෙන ආකාරයයි. එය කම්පනය කරන තරමේ සත්‍යයක්. ලෝක ජනතාවගෙන් 80%කට ධනය යයි කිව හැකි යමක් නොලැබෙන තරම්. ඔවුන් ප්‍රස්ථාරය තුළ දැකිය නොහැකි තරම් කුඩායි. කෙසේ වුවද ධනවත්ම 2% පිරිස ලෝකේ ජනගහනයේ අඩකට අයත් ප්‍රමාණයට වැඩි ධනයක් ඒකාරාශී වෙනවා. මෙම ප්‍රස්ථාර දිස අපි තවත් ආකාරයකින් බලමු. සමස්ත ලෝක ජනගහනයේ බිලියන 7ක් පමණ වෙනවා. ඒ අපට මෙසේ 100 දෙනෙකුගේ නිරූපණය කළ හැකි. ඔවුන් මෙසේ දුප්පත්ම කොටස වම් පසනුත් ධනවත්ම කොටස දකුණු පසනුත් දැක්වෙනවා. ලෝකේ සමස්ත ධනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 223ක් ඔවුන් අතර බෙදී ගොස් ඇති ආකාරය අපට මෙසේ පෙන්විය හැකියි. අති බහුතරයට ප්‍රායෝගිකව කිසිවක්ම ලැබෙන්නේ නැති තරම් තමගේ දරුවන්ට ඉගැන්වීමටවත් මූලික සෞඛ්‍ය පාසුකම් ලබා ගැනීමටවත් මුදලක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ ධනවත්ම 1%ට සමස්ත ලෝක ධනයෙන් 43%ක් අයත් වෙනවා. මේ අතර පහළම 80%ක ජනගහනයට එනම් සෑම 10 දෙනෙකුගෙන්ම 8 දෙනෙකුට සමස්ත වශයෙන් 6%ක් බෙදා ගැනීමට සිදුව තිබෙනවා. එහෙත් මේ පවා මෙම අසමානතාවය කෙතරම් දරුණුදැයි පෙන්වා දෙන්නේ නැහැ. ධනවත්ම පුද්ගලයන් 300 දෙනා සතුව බිලියන 3ක ජනගහනයේ සතු ධනය හා සමාන ධනයක් ඒකරාශී වී තිබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ වාණිජ ගුවන් යානයක යා හැකි තරම් වන මෙම ධනවතුන් සතුව ඉන්දියාව, චීනය, එක්සත් ජනපදයේ, බ්‍රසීලය යන රටවල් සියල්ලේම වෙසෙන ජනතාවට වඩා වැඩි ධනයක් තිබෙනවා. මෙම අසමානත්වය අපට භූගෝලීය වශයෙන් දැකිය හැකියි. ස්ථාන 14ක් සහ සෙසු ලෝකයේ බහුතර ස්ථාන අතර දැවැන්ත පරතරයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඉතිහාසයේ බොහෝ කාලයක් මේ තත්ත්වය සමාන ලෙස පැවතියා. වසර 200කට පෙර දුප්පත් රටවලට වඩා පොහොසත් රටවල ධනය පැවතියේ 3 ගුණයක් විශාලවයි. 1960 ගණන් වල යටත් විජිත යුගයේ අවසන් වෙද්දී ඔවුන් දුප්පත් රටවලට වඩා 35 ගුණයක් පොහොසත්ව සිටියා. අද ඔවුන් 80 ගුණයක් විශාල ධනයකට උරුමකම් කියනවා. ධනවත් රටවල් කියන්නේ ඔවුන් දිළිඳු රටවලට වන්දි වශයෙන් ආධාර ලබා දෙන බවයි. ඔවුන්ට අනුව ඒ සෑම වසරකට ඩොලර් බිලියන 130ක් පමණ වෙනවා. ඒ විශාල මුදලක්. ඒත් ධනවත්කමේ අසමානතාව දිගින් දිගටම විශාල වන්නේ ඇයි? ඊට හේතු කිහිපයක් තිබෙනවා. එකක් වන්නේ බහුජාතික සමාගම් එම රටවලින් ඩොලර් බිලියන 900ක් සෑම වසරකම රැගෙන යාමයි. ඒ බදු නිදහස් කිරීම වලින් සහ වැරදි ලෙස මිල නියම කිරීම වලිනුයි. අනික දුප්පත් රටවල් සෑම වසරකම ඩොලර් බිලියන 600ක් ධනවත් රටවලට ගෙවනවා. ඒ ඔවුන් දැනටමත් තමගේ ණය ගෙවා දමා ඇති බව නොදැනයි. ඊට අමතරව ධනවත් රටවල් වෙළඳ නීති පැනවීම හේතු වුණුත් දුප්පත් රටවල සම්පත් වලට සහ ලාභ ශ්‍රමයට ප්‍රවේශය ලබා දීම වෙනුවෙන් දුප්පත් රටවලට වාර්ෂිකව අහිමි වන මුදල බිලියන 500ක් බව මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලය විසින් ගණනය කර තිබෙනවා. දුප්පත් රටවලින් ධනවත් රටවලට ගලා යන මේ සියල්ලේ එකතුව වසරකට ඩොලර් ට්‍රිලියන 2කට වඩා වැඩි. තමන් දුප්පත් රටවලට සංවර්ධනය වීමට උදව් කරන්නේයි ධනවත් රටවල් කීවත් මෙහිදී සංවර්ධනය වෙමින් ඇත්තේ කවුරුන්ද? ගෝලීය ආර්ථිකයේ කොතැනක හෝ වැරද්දක් ඇති බව පෙනෙනවා. 14ක් අත ඒකරාශී වෙමින් පවතින්නේ මුළු මහත් පෘථිවියේ ධනයයි. අපේ ඒකම අපේක්ෂාව මේ අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීමයි. සාධාරණ නව ලෝකයක් ගොඩනැගීමයි.